I got so motherfucking design on right now. හෙලෝ කොනිචිවා වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. ගොඩ දවසකට පස්සේ මට මගේ යාළුවා හම්බුණා. ඉතින් අපි දෙන්න මේ යන්නේ පොඩි රවුමක් දාන්න. අද අපි යන්නේ කොහෙද කියලා යන ගමන් විස්තර කියන්නම් ඔයාලට. ඊට කලින් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අමතක නොකර මගේ channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ යන්නේ ජපානයට ඕටම් එක. එළිය නම් ටිකක් සීතලයි. ඒ වුණාට ඇඟට දැනෙන්නේ මාරම සනීපයක්. අතම කියන්නේ ටුවරිසම් ඒරියා එකක් කියලා මගේ vlog වල මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා. ඉතින් මේ අතමි වල travel කරන්න පුළුවන් places ගොඩක් තියෙනවා. ඉතින් අපි දෙන්න අද යන්නේ අතමි වල තියෙන Trick Art Museum එකට. මියුසියම් එකට අපි ඉන්න තැන ඉඳන් කිලෝමීටර් 3.5ක් විතර තියෙනවා. ඉතින් ඒ මියුසියම් එකට බස් එකේ යන්නත් පුළුවන්, කේබල් කාර් එකේ යන්නත් පුළුවන්. අපි දෙන්න ගිය ටයිම් එකට බස් එකක් තිබුණේ නැහැ. ඒ නිසා අපි දෙන්න තීරණය කරා කේබල් කාර් එකේ යනවා කියලා. ඉතින් දැන් මේ අපි දෙන්න යන්නේ අතමි රොප් වේ එකට කේබල් කාර් එකේ යන්න. 500යිනේ. one way 500යි. round trip එකට 900යි හැබැයි. ඒ කියන්නේ එක අපි ගිහිල්ලා එනවා නම් අපේ තීරණයක් නෑ නේද නැද්ද කියලා. මෙතන කවුන්ටර් එකෙන් ටිකට් අරගෙන උඩට යන්න ඕනේ කේබල් කාර් එකට නගින්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කේබල් කාර් එකේ යනකොට අතමි සිටි එකේ view එක කොහොමද කියලා. ඒගොල්ලෝ මේ වුණත් අපි යවන්නේ. ඔන්න අපි කේබල් කාර් එකේ උඩටම ආවා. මෙතනින් එළියට ගිහාම තියෙන මෙන්න මේ ප්ලේස් එකත් view point එකක්. ඉතින් මෙතනත් හරිම ලස්සනයි. අද නම් උදේ ඉඳන් ක්ලයිමේට් එක තිබුණේ හරිම අඳුරු පරිසරයක්. අවුව වැටෙන හොඳට ඉර පායපු දවසක නම් මෙතන ඉඳන් අර ඈත පේන view එක මාරම ලස්සනයි.
බලන්නකො එළියට යන්න ඕනේ. කතන නෑ මෙහෙ නෙමෙයි අපේ තැනට අපි යන්න ඕනේ මීටර් 700ක් තව. දොඩ අර පල්ලෙහා හොටෙල් එක දැක්කද? පල්ලෙහා හොටෙල් එක. කේබල් කාර් එකෙන් බැහැලා බිල්ඩින් එක ඇතුලේ තියෙන පඩි පෙළකින් ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි එක්සිට් වෙන්න ඕනේ. දැන් අපිට යන්න තියෙන්නේ. ආමෙස් විනාඩි 3යි. ඒ ගස් මේ පාට වෙලා නැද්ද මේ පැත්තේ? ගස් පාට වෙලා නෙමේ පැත්තේ. කොළ එහෙම නෑ මේ. හයිලා තියෙන්නේ ඔක්කොම. මේක නෙමෙයි නංගි මේ කාස්ටල් එක. මේ කාස්ටල් එක. අරකට යන්න ඕනේ. අඩේ අරක. මේ ලස්සන අවුවදී මන ෂෝක් නේ? ඔව් නේ. ආයෙ අපි දවසකින් මේක බලන්න. මෙන්න. මේ දින්නේ අපි ආපු තැන. ඔන්න අපි දෙන්න දැන් ට්‍රික් ආර්ට් මියුසියම් එකට ආවා. ඉතින් මේ මියුසියම් එක ළඟම තමයි අතමි කාස්ටල් එක තියෙන්නේ. ට්‍රික් ආර්ට් මියුසියම් එකක් කියන්නේ 3D ආර්ට් තියෙන තැනක්. ඉතින් මේ ගැන එක්ස්පීරියන්ස් එකක් මට නැහැ. මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඒ නිසා ඇතුළට ගිහිල්ලා බලමු. ඔන්න ඇතුළට යන්න ගියාට බලන්නකෝ අපිට උන දේ මොකද්ද කියලා. ටිකට් ගන්න තියෙන කාස්ටල් එකෙන්ද? යෝ අපි ටිකට් ගන්න බැරි වුණා. අන්න අයාලත් මතක තියාගන්න අතමිවල තියෙන ට්‍රික් ආර්ට් මියුසියම් එකට එනවා නම් ටිකට් ගන්න ට්‍රික් ආර්ට් මියුසියම් එකෙන් බෑ ටිකට් එක ගන්න ඕනේ අතමි කාස්ටල් එකේ එන්ට්‍රන්ස් එකෙන්. ඉතින් දැන් මේ මායි මගේ යාළුවයි ආපහු යනවා අතමි කාස්ටල් එකේ එන්ට්‍රන්ස් එකට ට්‍රික් ආර්ට් මියුසියම් එකට යන ටිකට් එක ගන්න. මේ ලස්සන ඔන්න අපි ආපහු දැන් කාස්ටල් එකෙන් ටිකටුත් අරන් මියුසියම් එක ඇතුළට යන්න තමයි යන්නේ. මියුසියම් එකේම ලෙෆ්ට් සයිඩ් එකේ තියෙන මෙන්න මේ කොයින් ලොකර් වල යෙන් 100ක් දාලා අපිට පුළුවන් මේ ලොකර් එකකට අපි ගෙනාපු බඩු එහෙම දාන්න. මොකද එතකොට මියුසියම් එක ඇතුලේ අපිට නිදහසේ ඇවිදින්න පුළුවන්. ඔන්න දැන් අපි ඇතුළට යන්නයි හදන්නේ. ඇතුළට ගිහාම මුලින්ම මෙන්න මෙතන මාක් කරලා තියෙන කහපාට ලයින් එකේ අපිට හිට ගන්න කිව්වා. ඊට පස්සේ අර ඈත පේන බිත්තියේ තියෙන පින්තූරය දිහා බලන්න කිව්වා. ඊට පස්සේ පින්තූරය දිහා බලාගෙනම දෙපැත්තට වැනෙන්න කිව්වා. ඔයාලා දන්නවද එහෙම වැනෙනකොට අපිට පේන්නේ ඒ පින්තූරයේ තියෙන අර හැඩතලත් අපිත් එක්ක හැමම දෙපැත්තට වැනෙනවා වගේ. ඊට පස්සේ අපිට කිව්වා ධනහිස් වලින් පොඩ්ඩක් නැමිලා පහත් අර ඉස්සෙන්න පහත් වෙන්න ඒ වගේ වෙන්න කියලා. එතකොටත් අපිට වෙන්නේ ඒ පින්තූරයේ තියෙන ඒවා ඒ විදිහටම අර ඉස්සෙනවා පහත් වෙනවා ඒ වගේ. ඊට පස්සේ ඒ පින්තූරයේ මාක් කරලා තියෙනවානේ හැඩතලවල ඩොට් අන්නේ ඩොට් එකක් පොයින්ට් කරගෙන ඉස්සරහටම ඇවිදන් යන්න කියලා. ඉතින් ඔයාලා දන්නවද මෙතන මොකක්ද තියෙන්නේ කියලා? මේක ඈතට චිත්‍රයක් වගේ පෙවුනට බිත්තියේ ඇඳලා තියෙන ඇත්තට මේක ළඟට ගිහිල්ලා අල්ලනකම්ම දන්නේ නැහැ. ඒක තියෙන්නේ අර ඇතුළට බිත්තිය ඇතුළට ඒක හදලා තියෙන්නේ මේ විදිහට. ඉතින් හරිම පුදුමයි නේද? はい。で近くに来て触ったらこの立体そう、触ったりだけ。これが目の錯覚だったんですね。ちょっと触る瞬間まで騙されるという作品でした。はい、じゃあ今度こちらからねお写真撮りますよ。ඊට පස්සේ මේ මෙතන ඉන්න අලියෝ දෙන්න ඇත්තටම මෙයාලත් දැන් අපි කැමරාවට පේන්නේ 3D විදිහට එතන ඉන්නවා වගේ. හැබැයි ඇත්තටම මේවා ඔක්කොම බිත්තියේ ඇඳපු
ආට් විතරයි ආට් පේන්ටින් විතරයි ඉතින් ෆෝන් එකට වුණත් පේන් දවල්ට වීඩියෝ එකට පේන්නේ මේක ඇත්තට මෙතන අලියෙක් ඉන්නවා මගේ අලියාගේ අර හොඳේ අල්ලනවා යාව අල්ලගෙන ඉන්නවා වගේනේ එහෙම එකක් නෑ මේක බිත්තියේ පේන්ට් කරලා තියෙන ආට් එකක් විතරයි මම මෙතනට ආයෙ ගියා ඔයාලට මට පෙන්වන්නම ඕනිකම තිබ්බා මෙතන දුරට පේන විදිහ බලන්න ඒක ඈතට පේන්නේ ඇත්තටම චිත්‍රයක් වගේ මේ මියුසියම් එකේ තියෙන්නෙම 3D ආට් පේන්ටිං ඉතින් ලස්සන ආට් තියෙනවා අපිට ගිහිල්ලා කැමති විදිහට ෆොටෝස් ගහන්න පුළුවන් නිදහසේ මේකේ හැම 3D ආර්ට් එකක් ළඟම මෙන්න මේ විදිහට බෝඩ් එකක් ගහලා තියෙනවා ඒ අපි ෆොටෝස් වලට කොහොමද පෝස්ට් කරන්න ඕනි කියලා 3D ආර්ට් එකත් එක්ක ඒ විදිහටම වෙන්න ඕනේ ඔයාලට කැමති විදිහට වුණත් ඉන්න පුළුවන් ඔයාලට කියන්න ඕනේ මේ මියුසියම් එකේ හැම 3D ආර්ට් එකක් එක්කම මම ෆොටෝස් ගත්තා ඉතින් ඒ ෆොටෝස් ටික මම මේ vlog එකේ අන්තිමට තමයි ඇටච් කරලා තියෙන්නේ ඉතින් ෆොටෝස් ටික බලන්න නම් මේ vlog එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න මෙන්න මෙතන නම් මරු මේක නිකන් හිරගයක් වගේ ඉතින් මුලින් දැක්කේ නෑ කොහොමද එතනට යන්නේ කියලා ඒක නිසා මං ඉතින් ඉස්සරහෙන්ම ගිහිල්ලා ඇතුළට පැනලා හරි අමාරුවෙන් පැන්නේ ඊට පස්සේ එතනින්ම ෆොටෝස් ටික ගහන්න ඕන හින්දා ෆොටෝස් ගහලා එළියට ආව මට දැන් ඒක මතක් වෙද්දිත් hina යනවා පස්සේ තමයි දැක්කේ ඒක පැත්තකින් ඇතුළට යන්න තියෙනවා මෙතන ෆොටෝස් ගහන විදිය හැම වීඩියෝ එකක්ම මට ගන්න බැරි වුණා ඉතින් පුළුවන් විදිහට මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා ඔයාලත් එක්ක මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න ඕනේ නිසා ඔන්න ෆොටෝ කකුල ඔහම නෙමෙයිනේ මේක මෙහෙම මේක අත මෙතනට මෙහෙම නැරඹිට නම් තා චුට්ටක් මෙයා කරේ අන්න හරි හිනාන මේ මියුසියම් එක නම් මාර ෆන් හොඳට එන්ජොයි කරන්න පුළුවන් නියම තැනක් මේ බ්ලොග් එක එඩිට් කරන ගමනොත් මේ වීඩියෝ ටික බලලා මට hina යනවා ඉතින් ඒක මාරම එක්ස්පීරියන්ස් එකක් ජීවිතේට එකපාරක් හරි ගන්න ඕනේ කියලා හිතන එක්ස්පීරියන්ස් එකක් ඒක අපි දෙන්න මෙහෙම ඉතින් මේ වගේ තැනකට ලොකු පොඩි කියලා වයස් භේදයක් නැහැ. තරුණ අය වගේම වයසක අය ඇවිල්ලත් මෙතන ෆොටෝස් ගහලා හොඳට එන්ජොයි කරනවා. අපිට මෙතන මුලින් තේරුනේ නැහැ. ඊට පස්සේ ස්ටාෆ් එකේ කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙතන තියෙන පහනේ එයාගේ සිදුරක් තියෙන. එතනින් බලන්න කියලා. ඒ බැලුවම තියෙන්නේ මෙන්න මේ තියෙන පින්තූරය. මේක මේ පින්තූරේ කෙලින් වෙලා පේන්නේ. ඒ කියන්නේ 3D විදිහට කෙලින් වෙලා පේන්නේ මිනිස් ඔළුව. මේ පින්තූරය අනිත් පැත්ත හරවලා අපෙන් මේ අහන්නේ මොනවද පේන්නේ කියලා. vegetable. ඔන්න බලන්නකෝ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. ඔන්න පින්තූරේ අනිත් පැත්ත හැරෙව්වා. Mr. Vegetable. බලන්නකෝ ඔයාලට Mr. Vegetable කෙනෙක් පේනවද කියලා. ඉතින් මෙතන ඉන්න ස්ටාෆ් එක අයත් හරිම හොඳයි. එයාලා අපිට ගොඩක් තැන්වල ෆොටෝස් වලට ඉන්න ඕනේ පෝසස් කොහොමද කියලා කියලා දුන්නා. විතර අල්ලන්න ඕන. මෙහෙම අල්ලන්න ඕනේ. ඔව්. මෙතන ගොඩක් තැන්වල ෆොටෝස් ගහන කෙනා ඉන්න ඕනේ තැන මාක් කරලා තියෙනවා. ඉතින් ඒක හරිම ලේසි. මෙතනත් හරිම ෂෝක්. ඉතින් මෙතනත් ඇත්තටම මේ කැමරාවට විතරයි පේන්නේ මෙහෙම. නැත්තම් බිම තමයි ඒ ආර්ට් එක විතරයි තියෙන්නේ. අර වලක් වගේ පේන්නේ ෆෝන් එකට විතරයි.
ඉතින් මේවා ඔක්කොම වෝල් එකේ ඇඳලා තියෙන ආර්ට් විතරයි. ඒ වුණාට කැමරාවකට නැත්නම් ෆෝන් එකට එහෙම පේන්නේ 3D විදියට. ඔයාලා මේ දකින්නට වඩා මෙතන ඇත්තටම මාරම එන්ජොයි. ඉතින් හොඳම ටික වීඩියෝස් වල නැහැ. මයි මගේ යාළුවයි විතරනේ ගියේ. ඉතින් මා යාළුවයි මාරුවට ෆොටෝස් වීඩියෝස් ගත්තේ. එතකොට එක්කෙනෙක්ට වීඩියෝ කරන්නයි ෆොටෝස් ගන්නයි දෙකම එකට කරන්න අමාරුයි. ඔයාලා කවුරු හරි යනවා නම් 3 දෙනෙක් යන එක හොඳයි කියලා මට හිතෙනවා. එතකොට එක්කෙනෙක්ට ෆොටෝස් ගහන්න පුළුවන්, අනිත් එක්කෙනාට වීඩියෝ කරන්න පුළුවන්. behind the scene වගේ. මොකද ෆොටෝස් වලට වඩා ෆොටෝස් වලට පෝස් කරන විදිය වීඩියෝ කරන එක තමයි මාරම ජොලිම වැඩේ. මොකද ඒ වෙලාවේ එන්ජොයි කරන එක එදා දවසින් ඉවර වුණත් අපිට පස්සේ කාලෙක මෙමරිස් විදියට තිබ්බොත් ඒවා බලලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් ජීවිතේ කවදා හරි දවසක අපට ඉතුරු වෙන්නේ ලස්සන මතකයන් විතරයි. මෙතන මේ එකම කාමරේ දෙකට වෙන් කරලා තියෙන්නේ. ඉතින් එක පැත්තක විතරයි පුටුව තියලා තියෙන්නේ. කණ්ණාඩියක්වත් නැහැ. හැබැයි මේ අර වීඩියෝ එකට පේන්නේ නැත්නම් කැමරාවට පේන්නේ අපිට එතන මේ මිර එකක් තියනවා වගේ. මං ඉතින් අර ඒක අල්ලලත් පෙන්නේ මේකයි ඔයාලට එතන මුකුත් නැහැ කියලා. ඒකට ඉන්න පුළුවන්. එකක් උඩ අතට මෙතන තියෙන ජනේලේ සිදුරක් තියෙනවා. ඒ සිදුරෙන් බැලුවම පේන්නේ අයිස්ක්‍රීම් එකක්. ඉතින් ඒ අයිස්ක්‍රීම් එක ඉන්න පෙන්නන්නම්කෝ මම ඔයාලට. මේ තියෙන්නේ අයිස්ක්‍රීම් එක. කැමැත්තෙන්ම සිංහ කටට යන කට්ටිය දැකලා තියෙනවද? ඔන්න අපේ ෆොටෝ ෂූට් එක නම් ඉවරයි. ඉතින් බ්ලොග් එක අවසානය වෙනකන් ඉන්න ෆොටෝස් ටික බලන්න. ඉතින් මේක ඇතුළෙත් සුවනිය ගන්න පුළුවන් ෂොප් එකකුත් තියෙනවා. දැන් අපි මියුසියම් එකෙන් එළියට ආවා. දැන් වෙලාව හවස 5ට විතර ඇති. හැබැයි සීත කාලය නිසා කලින් කළුවර වෙනවා. මේ තියෙන්නේ අතමි කාස්ටල් එක. බලන්නකෝ අතමි කාස්ටල් එක රැට ලයිට් දැම්මම කොච්චර ලස්සනද කියලා. අද බ්ලොග් එක ගැන ඔයාලට මොකද හිතුනේ? ඔයාලටත් මේ වගේ එක්ස්පීරියන්ස් තියෙනවද? එහෙනම් අද බ්ලොග් එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් වෙනදා වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. එහෙනම් මං ගිහින් එන්නම්. මං ගියාට vlog එක නම් ඉවර නෑ. ෆොටෝස් ටිකත් බලලා යන්න. සයනාරා.